හොඳයි බලන්න අද අපි සම්බන්ධ වෙන්නේ වර්ග දෙක අන්තරය කියන මේ සාධක වල තියෙන අනුමාතෘකාව සාකච්ඡා කරන්න 9 ශ්‍රේණියේ. ඇත්තටම මේක 9 ශ්‍රේණිය විතරක් නෙමෙයි රත්තරන් පුතේ 9 10 11 ඕර විභාග වෙනකම්ම වර්ග දෙක අන්තරය කියන මේ කොටස සාධක වෙන් කිරීම අනිවාර්යෙන් ගමයා මාර විදියට දැනගෙන ඉන්න ඕනේ. ඒක ඇත්තටම සිරාටම ලේසි කොටසක්. මේක හොඳටම බලා ගන්න. හැබැයි සමහරක් අය ඉන්නවා මේක ඩල් කරගත්ත අය ඉන්නවා. අන්න ඒගොල්ලන්ට මේක විශේෂයෙන් මොකද මුල්ම ස්ථානයේ A to Z උගන්වනවා. එතකොට ඕන මට්ටමක පුතා හිටියත් පුතාට මේක අවබෝධ කරගෙන ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. හරිනේ? එහෙනම් ඔන්න හැමීට හරියට හරිද? හරියට උවමනාවේ මේක දිහා බලාගෙන මේකේ තියෙන ටෙක්නික් ටික අල්ලගන්න මේක මතක තියාගන්න පුළුවන් වෙන්නම තමයි යාට උගන්වන්නේ. එහෙනම් වාට අවසානයේ වර්ග දෙක අන්තරය සුපිරියට කරගන්න පුළුවන් ගානක් බවට පත් වෙයි. හරි. මුලින්ම බලමු මොකක්ද මේ වර්ග දෙකක අන්තරයක් කියන්නේ කියලා. දැන් මේ සිංහල වචනයන්නේ වර්ග දෙකක් තියෙනවා. මොනවද තියෙනවද දෙක? වර්ගයක් කියන එක ඒ වගේ දෙකක්. වර්ග දෙකක්. දැන් උදාහරණයක් අපි ගමු x වර්ගය. x වර්ගය වර්ගයක් නේ. ඊට y වර්ගය. හරි. ඔන්න දැන් වර්ග දෙකක් තියෙනවා. පුතේ අන්තරය කියන්නේ මොකද්ද? අන්තරය කියලා කියන්නේ අඩු කිරීම. එහෙනම් දැන් ඔයාලට මේ බෝඩ් එකේ පේන්නේ වර්ග දෙකක අන්තරයක්. අතර මුදේ මේ ගණිතයේ මේ සිද්ධාන්තයක් තියෙනවා වර්ග දෙකක් මේ ආකාරයට අන්තරයක් විදිහට තිබුණොත් මේක සාධක විදිහට වරහන් ඇතුලේ ලියන ක්‍රමවේදයක් තියෙනවා. අනේ ක්‍රමවේදය මතක තියාගෙන ඉන්න වෙන ඔයාට මේ ගාන කොට යන්න. කොහොමද මේක ලියන්නේ? හරිම දේශය. හරිම දේශය. මොකද්ද? x ඍණ y කියලා පළවෙනි සාධකයේ ලියනවා. ඊළඟට ඒකම x ධන y කියලා ලියනවා. කෙටියෙන් කිව්වොත් මේ තියෙන දෙක දෙපැත්තේ දැම්ම පළවෙනි එක ඍණ ඊළඟ එක දානවා. x ඍණ y මුලින්ම එහෙනම් ඊළඟ x ධන y. හැබැයි මතක තියාගන්න සිහි බුද්ධියෙන් සමහරක් අය මේකට x ධන y මුලින් ලියනවා. එහෙනම් මේක ඍණ. කොහොම හරි. මතක තියෙන්න ඕන පළවෙනි එක ඍණ නම් ඊළඟ එක ධන, පළවෙනි එක ධන නම් ඊළඟ එක ඍණ. ඒකට පුතේ හොඳට බලන්න. වර්ග දෙකක අන්තරයක් එහෙනම් සාධක වෙන් කරන ප්‍රාථමික අවස්ථාව මේකයි. හරිද? අපිට චුට්ටක් ඉස්සරහට අරගෙන යමු. අපි වෙන ඉංග්‍රීසි අකුරු දෙකක් දාමු. ඔන්න A වර්ගයේ ඍණ B වර්ගය. වර්ග දෙකක අන්තරයක්නේ. කොහොමද මෙයාව ඉස්සරහට ගන්න සාධක කඩන්නේ? එහෙනම් මොකක්ද වෙන්නේ? A ඍණ B එක සාධකයක්. ඔන්න ඍණ දාලා දෙව්වා. AB ඍණ දාලා දෙව්වා. එහෙනම් ඊළඟ එකේ AB අපි කවුරු දාලා ලියනවද? ධන කියන එක දාලා ලියනවා. එහෙනම් මේක හරියම ලේසි වැඩක් තියෙනවා. අපි තව ඉංග්‍රීසි අකුරු දෙකක් අරගමු. m වර්ගය ඍණ n වර්ගය. කොහොම සාධක කැඩෙන්නේ? වර්ග දෙකක අන්තරයක් දැක්කා ක්‍රමවේදය නම් භාවිතා කරන කොහොමද කරන්නේ? m ඍණ n එක සාධකයක් උදේ m ධන n අනිත් සාධකය. එහෙනම් ඔන්න ඔය විදිහට වර්ග දෙකක අන්තරයේ බේසික් එක ඔයා තේරුම් අරගෙන ඉන්න ඕනේ. මේක තමයි මූලික දේ. අපි දැන් බලමු මේකෙන් කොහොමද අමාරු ගණන් එන්නේ? කොහොමද ඒවා සාධක වෙන් කරන්න කියලා. දැන් මගේ අතේ තියෙන මේ දැන් 9 ශ්‍රේණියේ එක කොටස. එතකොට එක කොටසේ තියෙන 6යි 3 අභ්‍යාසයේ පහත දී ඇති ප්‍රකාශන වල සාධක හොයන්න කියලා ගණන් කිහිපයක් දාලා තියෙනවා. ඒකට සම්පූර්ණයෙන්ම භාවිතා කරන්නේ වර්ග දෙක අන්තරය කියන මේ ටෙක්නික් එක. අබරම ගානෙන් ගන්න කොහොමද මේ ගණන් හදන්නේ කියන එක. right. අන්න පළවෙනි ගාන දාලා තියෙනවා x වර්ගයේ ඍණ 100. x වර්ගය ඍණ 100. x වර්ගය ඍණ 100. දැන් මේක කලින් අපි කියා දුන්නානේ වර්ග දෙකක් තියෙන්න ඕන කියලා. හැබැයි දැන් බැලුමට දරුවට පේන්නේ x වර්ගය විතරයි. හැබැයි රත්තරන් පුතේ අපි දන්නවනේ 100 කියන්නේ කවුද? 10 වරක් 10. 10 වරක් 10 100යි.
එහෙනම් 100 කියන එක මට ලියත හැකි නේද 10 දෙවෙනි පදයේ විදියට. එහෙනම් ඔන්න දැන් x වර්ගයේ ඍණ 100 කියලා දීපු ගාන අපි හදාගත්තා වර්ග දෙකක අන්තරයක් විදියට. කොහොමද x වර්ගයේ ඍණ 10 වර්ගය. ඇයි 100 කියන්නේ 10 වැඩි කිරීම 10 නැත්නම් 10 දෙවෙනි පදය නිසා. එහෙනම් දැන් මේ අවසාදක කඩන එක හරිම ලේසි. එහෙනම් x ඍණ 10 එක සාධකයක් අනිත් එක්කෙනා x ධන 10. මුලින්ම ඍණ දාලා රෙව්වා ඊළඟ එක ධන දාලා රෙව්වා. ඊටාම පැහැදිලිව මේක ඔන්න හොඳට තේරුම් අරගන්න. ඊළඟට මේකේ තව ගානක් තියෙනවා m වර්ගයේ ඍණ 36. m වර්ගය ඍණ 36. කොහොමද කරන්නේ? m වර්ගය 36. දැන් අපි හිතනවා අපේ ගණිත දැනුම භාවිතා කරලා හොයනවා 36. 36 කියන්නේ කවුද? 6 වරක් 6 36යි. එහෙනම් 6 දෙවෙනි බලය. වර්ග දෙකක අන්තරයක් කොහොම සාධක දෙන්නේ? m ඍණ 6 එක සාධකයක් ඊළඟ එක්කෙනා m ධන 6. එහෙනම් වර්ග දෙකක අන්තරයෙන් සාධක වෙන් කරන විදිය ඔබට පාස්වෙන් දැනෙන්න ඕන. අපරමු මීටත් එහා මේ ගණන් හදන්නේ කොහොමද කියලා. හොඳයි එතකොට උදාහරණයක් පැහැදිලි මේ ගණන් හදන මූලික ක්‍රමය ඊළඟට තව චුට්ටක් ඉස්සරහට ගියා. අපි තවත් බලමු අභ්‍යාස දෙලා තියෙන ගානක්. එයා දෙලා තියෙනවා p වර්ගය ඍණ p වර්ගයේ ඍණ 81. p වර්ගයේ ඍණ 81. p වර්ගයේ ඍණ 81. එහෙනම් p වර්ගය දැන් පුතා අත්දැකීමෙන් දන්නවා 81 කියන්නේ 9 වරක් 9 9 වරක් 9 ඒ නිසා 9 දෙවෙනි බලය මේක 9 එහෙනම් 9 වර්ගය p වර්ගයේ වර්ග දෙකක අන්තරයක් කොහොම සාධක වෙන් කරන්නේ p ඍණ 9 p ධන 9 q නෙමෙයි 9 පැහැදිලිව තේරුම් අරගන්න. ඊළඟට තව ගානක් එයා දාලා තියෙනවා චූටි වෙනසක් කරලා තියෙනවා 4 ඍණ b වර්ගය. 4 ඍණ b වර්ගය. දැන් අන්න 4 කියන එක හදා ගන්නවා පුතේ දෙවෙනි බලය දෙකේ දෙවෙනි බලය දෙවරක් දෙක 4යි ඍණ b වර්ගය. එහෙනම් කොහොමද යාව සාධක වෙන් කරන්නේ? 2 ඍණ b එක සාධකයක් 2 ධන b අනිත් සාධකය. පැහැදිලිද? පාන ලස්සනට මේ ටික තේරුම් අරගන්න ඔයාලට පුළුවන්. right. බලමු තවත් තලයකට ගිය අමාරු ගණන් කොහොමද මේක ඇතුලේ හදාගන්නේ හැදෙන්නේ කොහොමද කියලා. හරි. දැන් ඔන්න ඔතන ගණන් දෙකක් දාලා තියෙනවා. බලමු ගණන් දෙකේම හැඩ එක වගේ. ගණන් දෙකේම ක්‍රමවේද එකයි සිස්ටම් එක එකයි. බලමු කොහොමද සාධක හදාගන්නේ කියලා. 16 16 කියන්නේ 4 වරක් 4. 4 දෙවෙනි බලය ඍණ a වර්ගය. එහෙනම් කොහොම සාධක හැදෙන්නේ? 4 ඍණ a එක සාධකයක් ඊළඟ එක 4 ධන a සාධකය. එහෙනම් වර්ග දෙකක අන්තරයක් සාධක කරන ඔය විදිහට 4 ඍණ a 4 ධන a. බලමු මෙයා 64 ඍණ y වර්ගය 64 හැදෙන්නේ කොහොමද? 64 හැදෙන්නේ 8 වරක් 8 නේද? 8 වරක් 8 ඒ කියන්නේ 8 දෙවෙනි බලය. ඍණ y වර්ගය. එහෙනම් කොහොම සාධක කරන්නේ? 8 ඍණ y ඊළඟට 8 ධන y. මම හිතන්නේ පැහැදිලි හොඳටම. මහ ලොකු දෙයක් නෑ පුතේ ගණිතය කියන්නේ ඉතා පහසු විෂයක්. ඉතා පහසුම විෂය ගණිතය වෙනවා. මේකත් එක්ක සම්බන්ධ වෙන්න වාට වැඩ ටික හරියට කරගෙන ගියා නම් easy ගේමක් ඇතුළේ ලකුණු 100ක් ගත හැකියි. හරි. දැන් චුට්ටක් අමාරුයි නේද? ටිකක් පෙනුමත් ටිකක් වෙනස් වෙනදයි වෙන ගණන් වලට වැඩි චුට්ටි වෙනසක් දාලා දෙනවා මේක ඇතුළේ. බය වෙනවද නැහැ? බය වෙන්නේ නැහැ. ගණන් වලට බය වෙන්න එපා. ගාන බය කරගෙන අපි හදන්න ඕන. අපි ගානට බය වුණොත් බෑ. අපි ගාන බය කරගන්න ඕන. කොහොමද හදන්නේ? මුලින් බැලුවා. වර්ග දෙක අන්තරය කියන එක පැහැදිලි තියෙනවා මේක ඇතුලේ. ඒකට අපි x වර්ගයේ ඍණ 4 කියන එක හදනවා දෙවරක් දෙක. දෙකේ දෙවෙනි බලය නැත්නම් දෙකේ වර්ගය y වර්ගය. අන්න ලස්සන තරම්. මෙයාව සාධක කරන විදිහ හොඳට බලා ගන්න කොහොමද වැදෙන්නේ?
x ඍණ 2y. මොකද දෙකත් වර්ගයේ yත් වර්ගය. දෙන්නගෙම වර්ග තියෙන හින්දා x ඍණ 2y. ඊළඟ එක එහෙනම් x ධන 2y. x ඍණ 2y x ධන 2y. හරිද? තේරුම් අරගන්න කොහොමද උනේ දැන් ආපහු කියන්න 4 කියන්නේ දෙකේ වර්ගයනේ. තව y වර්ගය තිබුණා x වර්ගය තිබුණා. දෙකේ වර්ගයයි y වර්ගයයි දෙන්නටම වර්ග තියෙන හින්දා යාව තනි පදයක් විදිහට 2y විදිහට අරගත්තා. එහෙනම් x ඍණ 2y ඊළඟ එක x ධන 2y. හරි. එන්න මෙතෙන්ට 9 කියන්නේ 3 වර්ගය 3 වරක් වුණා 9යි. ඒ වර්ගය ඍණ 16 කියන්නේ 4 වර්ගය 4 වරක් 4 16 නිසා b වර්ගය. 3ටත් aටත් වර්ග තියෙනවා 3යි එක පදයක් 4ටත් bටත් වර්ග තියෙනවා ඒක එක පදයක්. එහෙම අරගත්තාම සාධක දෙක 3යි a ඍණ 4යි b කියන්න 3යි a ධන 4යි b. නියමයක් ඇත්තම නෑනේ. ඔන්න තවත් හොඳම හොඳ ගණන් දෙකක්. හොඳට බලන්න. 100 x වර්ගයේ ඍණ 1 25 m වර්ගයේ ඍණ n වර්ගය. වර්ග දෙකක අන්තරය පැහැදිලි. කොහොමද 100 10 වර්ගය x වර්ගය ඍණ 1 පුංචි හැබැයි අමාරුයි කියලා හිතන තැනක්. හොඳේ 1 කියන්නේ පුතේ එකේ වර්ගයේ වරක් 1 එකයි. එකේ වර්ගය. එහෙනම් කොහොම සාධක වෙන් වෙන්නේ? 10යි x ඍණ 1 ඊළඟ සාධකයේ 10යි x ධන 1. තවත් සුවිශේෂී ගැටලුවක්. හැබැයි ඉතින් ඔක්කොම එක මොස්තර යන්නේ 25 පහේ වර්ගය m වර්ගයේ තිබුණා ඍණ n වර්ගයේ තියෙනවා කොහොමද මේ අවසාධක වෙන් වෙන්නේ කියන්න එහෙනම් 5යි m ඍණ n ඊළඟ සාධකේ 5යි m ධන n. මෙන්න මේ අභ්‍යාසයේ තියෙන අවසාන ගණන් දෙක. අබාරම් කරන විදිහ මේක දැක්කම දිගයි වගේනේ. දෙකේවට බය වෙන්න එපා පුතේ. හරිම ලේසියි. හරි අපි එකින් එක බලමු කොහොමද කරන්නේ කියලා. හරියට ඉගෙන ගත්තා නම් හරි. 49. ඔයා හිතන්න මොකද්ද 49? 7 වරක් 7. හරියට හරි. 7 වර්ගය. ඍණ 81. 9 වරක් 9. 9 වර්ගය. මෙයා p වර්ගය. එහෙනම් කොහොම සාධකනේ? 7 ඍණ 9යි p ඊළඟ එක 7 ධන 9යි p. ලස්සනයිනේ. හරිද? අන්න හොඳම ගාන අවසාන ගාන අභ්‍යාසයේ 25යි a වර්ගයේ b වර්ගයේ ඍණ 9යි c වර්ගය. කොහොමද කරන්නේ? උදේ 25 කියන්නේ කවුද? 25 කියන්නේ පහේ වර්ගය. a වර්ගය b වර්ගය ඍණ 9 3 වර්ගය c වර්ගය. වර්ග පද සෙට් එකක්. වර්ග පද සෙට් එකක්. එහෙනම් මෙන්න තියෙනවා බලන්න. 5යි ab ඍණ 3යි c එක සාධකයක්. එහෙනම් ඊළඟ එක හරිම ලේසියි. 5යි ab ධන 3යි c. මුලින්ම ඍණ දැම්මා ඊට පස්සේ ඒකටම ධන දාලා දෙනවා. ඔන්න ඔය විදිහ තමයි වර්ග දෙක අන්තරය කියන ගණන් ටික මේ අභ්‍යාසයේ තියෙන්නේ. ඔන්න මම උත්තර ඔක්කොම ටික කියා දුන්න පැහැදිලි කරා. දැන් මෙච්චරයි කරන් තියෙන්නේ. මේක කීප පාරක් බලන්න. ඔයාට සෙට් නැත්නම් නැවත බලන්න. බලලා තේරුම් අරගන්න. මොකක් හෝ ඩවුට් එකක් තියුනොත් WhatsApp නම්බර් එක දානවා හොයලා පණිවිඩයක් දෙන්න. අපි අවශ්‍ය කරන තව දැනුම ඔබට වෙන විදිහට තේරෙන විදිහටම උගන්වන්න පුළුවන් හැකියාව සහිත නිසා තමයි මේ විදිහට වැඩේ කරන්නේ. පුතේ තේරුම් අරගෙන වැඩේ කරමු. අවබෝධ කරගන්න, මතක තියාගන්න ලංකාවේ ලෝකයේ තියෙන පහසුම විෂය ගණිතය. පහසුම විෂය ගණිතය. එක තේරුම් අරගන්න. එහෙනම් ආපහු මේ වගේ අභ්‍යාසයකින් අපි හමු වෙමු.